පිළිගන්න. මොනවාද ඔය? පියාණෙනි, ඔබගේ සියලුම ලෙඩදුක් සුව වීම උදෙසා මා විසින් මෙම දිව්‍ය ඖෂධය පිළියෙල කළා. මෙන්න පිළිගන්න. මොනවාද පුතේ ඔය කරන විකාර වැඩ? පියාණෙනි, කිමද ඔබ මට පුතා යයි ආමන්ත්‍රණය කරන්නේ? මා ඔබගේ සුජාත දියණියනේ. හරි. දැන් ඉතින් මොනවාද මේ සුජාත දියණිය මං වෙනුවෙන් හදාගෙන ආවේ? පියාණෙනි, එය පැවසීමට මත්තෙන් මාහට නිවැරදි කිරීමක් සිදු කිරීමට අවශ්‍යයි. ඒ මොකක්ද? පියාණෙනි, මාගේ නම සුජාත දියණිය නොවන බවත් මාගේ සැකේ නම චංගුමී වන බවත් ඔබ තරයේ මතක තබාගත යුතුයි. එසේ චංගුමී, මොනවාද ඉතින් මේ බෙහෙත් පත්තරුවට එකතු කළේ? මේක ධාන්‍ය වර්ග, ජීන්සෙන්, කළු සහල්, කළු පෝංචියට එකතු කර තිබෙනවා. උළු බඩු නොවේ. මා විමසුවේ මෙයට උණුසුම් බවක් ලැබුණේ කෙසේද කියායි. පියාණෙනි, ඔබත් හොරාට සුජාත දියණි කතා මාලාව නරඹන හැඩයි. ඔයා ඉතින් ඒ නාට්‍ය බලන වෙලාවට මාත් ඉතින් එහෙම් මෙහෙම් බලලා තියෙනවනේ. ඒ නිසා මටත් ඔය වචනයක් දෙකක් පුරුදුයි. එසේනම් පියාණෙනි, පිළිගන්න මගේ ආචාරය. මා මේ උණුසුම් කරගත්තේ ඇල් වතුර කේතලයක තමා කේතලේ ලිප උඩින් තබා ඒක මත වශයෙන් ගින්දර එකතු කරගනිමින්. ඒද මෙහි උණුසුම් භාවයට හේතුව? එහෙමයි. මාගේ රස බලා තිබෙනවා. ඒ උණුසුම් මෙන්ම වතුරු අසූචි රසයෙන්ද යුක්තයි. වතුරු අසූචි? මොන ජරාවක්ද පුතේ? ඊය චංගුමී, කලබල වන්නට එපා පියාණෙනි. මාහට සොයා ගැනීමට අපහසු පළතුරු, ගස්වල කොළ සහ පොතු වැනි දුර්ලභ ගණයේ ඖෂධ මෙම වඳුරු අසූචි තුල ඉතා විශාල වශයෙන් කැප තිබෙනවා. එය විටමින් සහ ಖನಿಜ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් 99යි. සැබවින්ම එය විශ්වාස කළ නොහැකි සොයා ගැනීමක්. එසේනම් පියාණෙනි, මා ඔබගේ හිතසුව පිණිස නර්තනයක් ඉදිරිපත් කරන්න. ඔබ ඒ රස විඳීමට කැමතිද? ඔව් කැමති. එසේනම් පියාණෙනි, පිළිගන්න මගේ ආචාරය. කොයිද මටත් ආචාර කරන්නේ? හරි. ඔන්න එහෙනම් පිළිගන්න මගේ ආචාරය. ගහකොළ මල්දල් කැසී බලා සිටිනවා. යුක්තිය යුතුකම්
ඔබ මාගේ පිය රජතුමාගේ අගබිසව පමණයි. තවත් එක් දෙයක් ඔබ හොඳින් මතක තබා ගත යුතුයි මෑණියනි. ඔබට ඉහළින් තවත් එක් අයෙකු සිටින බව. එනම් මාගේ පිය රජතුමයි. එසේ නොවේද පිය රජතුමනි? මේ ටික කාට තමයි කාට? ඔබ මෙතන දවසක් පාඩම් කරනවා කිය චංගුමී බලපෑමද කරේ? උඹ එක විෂයක් හරි පේන්නවද බලන්න. මම පාලිකාව කවුද කියලා පෙන්නන්න. මහරජතුමාටත් එක්ක උණ ගන්න. පියාණෙනි, තත්ත්වයේ එන්නෙම තරම වීගෙන නැහැදයි. පා ඉක්මනින් මෙතනින් පිටට ගියොත් හොඳයි. අවසරයි. හරි හරි. අවසරයි. මෑණියනි, අවසරයි. විකාර. වසන්ති, ඔය අවසරය ඉල්ලන්නේ දෙනවා. අනේ මට බෑ ඔය විකාර කරන්න. පිස්සෝ. අනේ මෑණියනි, ඉක්මන් කරන්න. මා තදබල තුරටිය මාරුවකින් පෙළෙනවා. පව් වසන්ති කෙල්ල, ඔන්න ඔහේ පොඩ්ඩක් ඔළුව මාත් කරනවා. හා ඔන්න. පිස්සෝ. ටයිගර්, මා මේ රාජ්‍යයේ වඩාත්ම ප්‍රිය කරන මිතුරා ඔබ. ඔබ කිසිදාක මාගේ සිත රිදවා නොමැත. ඔබගේ නොමනා ක්‍රියාකලාපය නිසා මා මෑණියන්ගෙන් බැනුම් අහන වාර ගණන අනන්තයි අප්‍රමාණයි. එම නිසා ඔයාගේ දඟ වැඩ සීමා කරන්න. ටයිගර්, මෑණියන් මාහට පැවසුවා තව ටික දවසක් බලලා ඔයාව මේ රාජ්‍යයෙන් පිටුවහල් කරන බවට. මොකක්ද එන සුවඳ? රාජකීය මුළු තැන්ගේ කවුරුන් හෝ කුමක් හෝ පිසින වගයි. මා ඉක්මනින් ඒ වෙතට යා යුතුයි. ටයිගර්, මුවා. වසන්ත, මේ ඕනමට වඩා කෙල්ලට බුරුල දෙන්න හදන්න එපා. ඔයා තමයි කෙල්ලව නරක කරන්නේ. මේ දවස්වල ඕලෙවල් විභාගෙත් තියෙනවා. කෙල්ල මොකක් අතින් හරි හරි වසන්ති, කෙල්ල මේ ටිකේම පාඩම් කරානේ. කරා. කවුද කොහොමද දන්නේ කෙල්ල පාඩම් කරාද නැද්ද කියලා? අපි ඉන්නකොට විතරක් පොරුවට කුසුදි ගෑරගෙන පාඩම් කරනවා. අපි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙච්ච ගමන් පොත වහලා චංගුමී බලනවා. මම මේ මගේ ඇස් දෙකෙන් දැකපුව වසන්ත කියන්නේ. ඔය ගෙදරදි පිස්සු නැටුවට කෙල්ල විභාගේ ගොඩ ගා ගන්නවා වසන්ති. ඔන්න බලනවාකෝ මං කියන්නේ බොරුද කියලා. එහෙම නිකන් ගොඩ දාගෙන වැඩක් නෑ වසන්ත. අර අල්ලපු ගෙදර කමලගේ කෙල්ලට වඩා රිසාල් ටිකක් දැම්මොත් මට හොඳට ඕම ඇති. පිස්සෝ. වසන්ති, ඔයාට තියෙන්නේ අපේ දුව පේල් වෙයි කියන බය නෙමෙයි. කමලගේ දුව පාස් වෙයි කියන බය. කාගේ හරි දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා නම් ලෝභ නැතුව සතුටු වෙනවා වසන්ති. ඒකෙන් අපේ දරුවටත් තව හරියනවා. අපේ කෙල්ල පේල් වෙලා කමලගේ කෙල්ල පාස් වෙලා බලන්න ඕනේ ඒකේ ගමේ රඟන රැගිල්ල. විභාගෙ